හායි ළමයි. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු පොසොන් එකට මොනවද කරේ කියලා. පොසොන් එක දවසේ පළවෙනියටම අපිට හම්බුණා කිරිබත් දන්සල්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වහින්න ගත්තා. ඉතින් අපි ගොඩක් කෙනා මෙතන බලන් හිටියා. ඊට පස්සේ හම්බුනේ පර්ෆියුම් දන්සල්. ඊට පස්සේ හම්බුණා අයිස් කොෆි, සීනි සම්බල් පානොයි. ඊට පස්සේ අයිස්ක්‍රීම්. ඊට පස්සේ අතුරු පාර කීයක්දී අපිට හම්බුණා සීනි සම්බල් පාන්. ඒ වගේම කඩල සව් මේ විදියට අයිස්ක්‍රීම් ආයෙමත් කඩල අයිස්ක්‍රීම් කඩල ඊට පස්සේ දවල්ට කන්න අපිට හම්බුණා බත් දන්සලා. ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ වේල් 3 අපි කෑවේ දන්සල්. ඉතින් මේ පාර පොසොන් කලාපේ තිබ්බේ හෝමගම. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පේන්නේ හෝමගම පොසොන් කලාපෙට හෝමගම ටවුන් එක ලස්සනට සැරසලා තිබ්බ විදිය තමයි. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මට මේ වීඩියෝ එකේ කියන්න තියන්නේ අඩුපාඩු තියෙනවා නම් පළයන් කමෙන්ට් එකක් දාන්න. මේ අඩුපාඩු ටික හදාගෙන ඔයගොල්ලන්ට බලන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්න. මේ වීඩියෝ එක ඉවර නෑ යන්න එපා. ඉතින් අපිත් යමු දැන් පොසොන් කලාපේ බලන්න. රෑ 8 විතර තමයි අපි ආවේ. මෙන්න මේ විදියට හෝමගම ලස්සනට සරසලා තිබ්බා. ඉතින් ගොඩක් කූඩු තිබ්බා. මට ඔක්කොම වීඩියෝ කරලා මේ වීඩියෝ එකේ දාන්න බැරි නිසා මම කූඩු 2-3යි වීඩියෝ කරේ. ඔයාලත් බලන්නකෝ. ඉතින් පොසොන් කලාපේ බලන්න මෙන්න මේ විදියට ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ගොඩක් ඉස්කෝලවල වලින් හදපු කූඩු තමයි මේ පේන්නේ. ඉතින් අපි කූඩු බලලා පොලින්නේදී බත් දන්සලකට අයිස්ක්‍රීම් දන්සලා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. බයි.